දිශාවත් අතර පිහිටි දිශාව කුමක්ද? මුලින්ම අපි දිශා 8 ඇඳ ගන්න ඕනේ. උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බස්නාහිර, වයඹ. දැන් අපි ප්‍රශ්නය නැවත කියවමු. උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටි දිශාව කුමක්ද? උතුරු දිශාවත්. මේ තියෙන්නේ උතුරු දිශාව. අපි උතුරු දිශාව රවුම් කරගමු. ඊළඟට නැගෙනහිර දිශාවත්. මේ තියෙන්නේ නැගෙනහිර දිශාව. නැගෙනහිර දිශාව වටේ රවුමක් ඇඳ ගමු. ඊළඟට නැවත ප්‍රශ්නේ කියවමු. උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටි දිශාව. එහෙනම් ඔන්න බලන්නකෝ. උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටි දිශාව කියන්නේ ඊසාන දිශාව. එහෙනම් අපිට මේ ප්‍රශ්නෙට පිළිතුර වශයෙන් එනවා ඊසාන දිශාව. තවත් උදාහරණයක් බලමු. දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි දිශාව කුමක්ද? මුලින්ම අපි දිශා 8 ඇඳ ගන්න ඕනේ. උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බස්නාහිර, වයඹ. නැවත අපි ප්‍රශ්නය කියවමු. දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි දිශාව කුමක්ද? දකුණු දිශාවත්. මේ තියෙන්නේ දකුණු දිශාව. අපි දකුණු දිශාව රවුම් කරගමු. ඊළඟට බස්නාහිර දිශාවත්. මේ තියෙන්නේ බස්නාහිර. බස්නාහිර දිශාවත් රවුම් කරගමු. දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි දිශාව. එහෙනම් දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි දිශාව නිරිත දිශාව. එහෙනම් පිළිතුර නිරිත. ඔන්න පුංචි දුවේ පුතේ, දැන් අපි දිශා සම්බන්ධ අලුත් ගණිත ගැටලුවක් සාකච්ඡා කරමු. මුලින්ම අපි ප්‍රශ්නේ කියවමු. උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටි දිශාවට විරුද්ධ දිශාව කුමක්ද? හරි. මුලින්ම අපි දිශා 8 ඇඳගමු. උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන,
දකුණ නිරිත බස්නාහිර වයඹ. දැන් අපි ප්‍රශ්නය නැවත කියවමු. උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටි දිශාවට විරුද්ධ දිශාව කුමක්ද? උතුරු දිශාවත්. මේ තියෙන්නේ උතුරු දිශාව. උතුරු දිශාව වටේ රවුමක් අඳිනවා. නැගෙනහිර දිශාවත්. මේ තියෙන්නේ නැගෙනහිර දිශාව. නැගෙනහිර දිශාව වටේ රවුමක් ඇඳ ගන්නවා. උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටි දිශාවට විරුද්ධ දිශාව. උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර පිහිටි දිශාවට, ඒ කියන්නේ ඊසාන දිශාවට විරුද්ධ දිශාවයි අහන්නේ. එහෙනම් උත්තරය වන්නේ නිරිත දිශාව. නිරිත. අපි තවත් උදාහරණයක් බලමු. දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි දිශාවට විරුද්ධ දිශාව කුමක්ද? මුලින්ම අපි දිශා 8 ඇඳගමු. උතුර, ඊසාන, නැගෙනහිර, ගිනිකොන, දකුණ, නිරිත, බස්නාහිර වයඹ. දැන් අපි ප්‍රශ්නය නැවත කියවමු. දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි දිශාවට විරුද්ධ දිශාව කුමක්ද? දකුණු දිශාවත්. මේ තියෙන්නේ දකුණු දිශාව. දකුණු දිශාව වටේ රවුමක් ඇඳ ගන්නවා. ඊළඟට බස්නාහිර දිශාවත්. මේ තියෙන්නේ බස්නාහිර. බස්නාහිර වටේටත් රවුමක් ඇඳ ගන්නවා. දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි දිශාවට විරුද්ධ දිශාව. දකුණු දිශාවත් බස්නාහිර දිශාවත් අතර පිහිටි දිශාවට, ඒ කියන්නේ නිරිත දිශාවට විරුද්ධ දිශාව වන්නේ ඊසාන දිශාව. එහෙනම් මේ ප්‍රශ්නයට පිළිතුර ඊසාන.